අද මම මේ මාධ්‍ය සාකච්ඡාවක් කරවන්නේ මගේ ජීවිතයේ තාමත් විශාල මම ගොඩාක් හිතලා දවස් ගාණක් තිස්සේ කාටත් නොකියපු කාරණාවක් ඔබට කියන්න. එතනදී එක දෙයක් කියන්න ඕනේ මම මේ කියන්න හදන දේ මම මේ හැටි අමාරුයි කියන්නට කාරණාව තමයි මම කෙටියෙන් කියන්න අතරේ පාරකට ගහලා උද්ඝෝෂණ කරන්න, කවි කියන්න, සින්දු කියන්න, කතා පවත්වන්න, කවුරු හැටියට ලියන්න, තීරු ලිපි ලියන්න, ජාතිය ගැන මට තිබුණු උවමනාව තමයි මම දේශපාලන කෙරුවා. එතනදී පසු කාලික ජාතික හිලවුමේ කොළඹ නගරයෙන් මම දේශපාලනය වෙනවා. ඒ වගේ එකම කාරණාවක් තමයි මේ සිංහල සංස්කෘතිය. ඒ කියන්නේ අපි කියන විදිහට සිංහල මිනිස්සුගේ ඔළුව පිළි ගන්න කොළඹ නගරයේ 19%ක් වෙනකොට එදා 70 දී 142ක් තිබිලා ඒක 19 දක්වා අඩු වෙනකොට අපිට ආවා මේ නගරය වෙන රටවල් 26කට උනහා සමානවම අපිට නැති වෙයි. ඒ නිසා තමයි ඒ කොඩිය හරියට තියන්න කලා ශිල්පියෙක් හැටියට නම් රට දන්න නම් ආජාතික ව්‍යාපාරිකයෙකු එකම කලා ශිල්පියෙක් හැටියට කොළඹින් ඡන්දෙල්වා පෝස්ටර් ගෙවුවේ නැහැ. අතින් දැම්මේ නැහැ, පොලිතින් දැම්මේ නැහැ. නමුත් අපි පත්. එතනින් එහාට දේශපාලන තීන්දුවක් ගන්න මම ගම් කරා. මොකද අපි තීරණය කරලා තියෙන දේශපාලනේ එක ගමක් හදාගෙන, වීදියක් හදාගෙන, ඒ වීදියේ ඉන්න කට්ටිය විතවත් කරගෙන, ඒ ගමේ පිරිසක් එක්ක උන්ගේ ගොඩ නරක සහ උන්ගේ හැම නරකට උදව් කරමින් කරන දේශපාලනේ නෙමෙයි. අපිට හෙට යාපනයෙන් ඉල්ලන්න කිව්වොත් සිංහල මිනිස්සු පදිච්ච කරලා තිබ්බොත් ඔව් 80 සංගණන වාර්තාවන්ව තිබ්බේ 21000 වෙනුවට 70000ක් කෙසේ වෙතත් 5000ක් පදිච්ච කරලා තිබුණා. මම කැමති යාපනයෙන් ඡන්දෙ දෙවුනේ. පරදුනාද දිනන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ රටේ 65610 මම විශ්වාස කරනවා අපිට එහෙම ඡන්ද ඉල්ලන්නට පුළුවන්. සංවිධායක බවට මම පත් වෙන දවසේ ඉඳලා ගෞරවනීය රතන ස්වාමීන් වහන්සේ මගේ දිහා බලපු විදිය වෙනස් වුණා. මට මේක දැනුණා. නමුත් මම එහෙම තරඟයක් දෙන්න ආපු එකක් නෙවෙයි. මම හිතුවේ මේක මගේ ජාතික වගකීම මම පුද්ගලිකව මේක කරන්න ඕනේ කියලා. නමුත් එදා ඉඳලා මට කරපු දේවල් ඉතාමත් විශාලයි. මම මේක උගලගෙන හිටියා. මම ඡන්ද 600කින් පරදිනවා. මට දුක නැහැ. මම ඇවිදලා කාටත් සල්ලි අරපු බෙදන්නේ නැතුව මගේ මතේ මට පුළුවන් විදිහට කියලා මට ඡන්ද 600 නැති වෙනකොට මම දන්නවා පැහැදිලිවම මට ඡන්ද දෙන්න එපා කියපු ඒ පන්සල් ඇතුළට ගිහිල්ලා සමාජය ඇතුළට ගිහිල්ලා මත්ද්‍රව්‍ය නිවාරණ තරුණයන් 30ක් මට විරුද්ධ වෙන තැන්වල නවත්තලා එන උන්වහන්සේ කරපු දේ මගේ හිත රිදුණා. නමුත් මම බෞද්ධයෙක් හැටියට ඒක තරහකට කමක් නැහැ. ඡන්ද කියන්නේ දිනනම් ලෝභම නෙවෙයි. එතනින් එහාටත් මම මගේ දේශපාලන කටයුතු කරගෙන ගියා. නමුත් අවසාන වශයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි මම මේ දැන් පැහැදිලි කරන්නට යන්නේ. ඔහොම යනකොට අපි දන්නවා මා විශ්වාස කරන ජාතික හෙළවුමේ පාටලි චම්පි කරනවා කැමතිතුමා ගම්මන්පිල ඇමතිතුමා නිශාන්ත මන්ත්‍රීතුමා ඇතුළු බොහෝ පිරිසක් මෙරටේ පවතින ප්‍රශ්න වලට පාරට බැස්සා. එය කොහෙදද හැමදාම සිද්ධ වෙනවා. නමුත් එකපාරටම මේ කිසිත් නොකර ඉන්න අපේ රතන හාමුදුරුවෝ පිවිතුරු හෙටක් කියලා සංවිධානයක් පිළිගත්තා. අපි එහෙම ඇයි මේ? එතකොට කිව්වා මේ ගොවිතැන වසවිස නැති ගොවිතැන ගැන කතා කරන්න තමයි මේක පිළිහිටවන්නේ. මුස්ලිම් අන්තවාදය ගැන කතාවක් නැහැ. මේ ව්‍යාප්තවාදය ගැන කතාවක් නැහැ. මේ ආර්ථිකයේ 100% අපිට නැති වෙන ගැන කතාවක් නැහැ. ඒ කිසි කතාවක් නෙමෙයි දේශපාලනික උවමනාවක්. ඊළඟ ඡන්දයේ උවමනාවෙන් කළ වැඩක් කියලා මම ප්‍රකාශයක් කරනවා. ඒකට ඒකම තියෙනවා අපේ පක්ෂ සම්මේලනයේ. සාමාන්‍යයෙන් අපේ පක්ෂ සම්මේලනයේ දිගින් දිගටම කතා නිවේදකයා හැටියට මම කටයුතු කරනවා. කවි ගීත ගායනා කරනවා. කතා පවත්වනවා. අපේ සම්මුඛ බලාගෙන ලිපි ලියනවා. ඒක අපේ පක්ෂ නිසා. නමුත් මේ සිද්ධිය වෙනකොටම රතන ස්වාමීන් වහන්සේ ඉතාමත් පුදුමාකාර ලෙස අපේ මධ්‍යම කාල අපේ CC එකට සෙන්ට්‍රල් කමිටි එකට ගිහිල්ලා කියනවා මදු වෙනවා නම් මම ඉන්නේ අපේ සම්මේලනයේ. මේ මාව මෙහෙම කරන්නට මම මගේ ජාතිය වෙනුවෙන් කළ දේශපාලනයක් හැරෙන්න මම මේ රටට වරදක් කරපු කෙනෙක් නෙවෙයි. මම දේශපාලන රුපියලක්වත් හම්බ කරලා නැහැ. ඊන්සේ මේ දේශපාලන ගුණාවට TN එකත් එක්කත් සාකච්ඡා කරනවා, මුස්ලිම් කොංග්‍රස් එකත් එක්කත් සාකච්ඡා කරනවා. මේ ඔක්කොම කරගෙන මොකද්ද කළේ? අවසානයේ ගෞරවනීය ඇමතිවරු දෙදෙනෙක්ව පාරට දැස්සුවා. ඔවුන් තමයි මේ රටේ මම හිතන්නේ තාම නිකලල්ව දේශපාලනය කරපු චරිත දෙකක්. අලුත් සංකල්පමාව ඇමතිවරු දෙන්නේ. ඊයේ අමාත්‍යාංශේ බබලන්න වැඩ කරපු මිනිස්සු. ඔවුන් පාරට ඇදලා දාලා වීදි සටන් කරන බවට පත් කළාට පස්සේ අර යන යකා පොරහ බිඳගෙන යනවා වගේ දැන් ඔවුන් වීදියේ සටන් කරන්න ඕනේ. ඔවුන්ගේ මොලේ වෙහසන්න, ඔවුන්ගේ සංකල්ප ගෙන්න බෑ. උන්ට තියෙන්නේ දැන් අර මනෝ ගණේෂන්ලා, එහෙම නැත්නම් අසත් සාලිලා, එහෙම නැත්නම් TN එකේ අන්තවාදී පක්ෂ වගේ ඒවා එක ඉඳගෙන එක වේදිකාවේ මේ යුද්ධයේ දිනපු නායකයා කියලා මීට අවුරුදු 5කට කලින් කෑමොර දුන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කිරීමේ උවමනාව එකපාරටම